දැන් මේ බිත්තිය තමයි කොටි අදින්න යන්නේ. එතකොට මේ බිත්තියේ වේලිලා තියෙන හොඳටම. ඒ නිසා අපිට පුළුවන් පොස්සක් ආධාරයෙන් වතුර ටික බිත්තියට ඉහා ගන්න. බිත්තියේ තියෙන මේ වේලිච්ච ගතිය එතකොට ටිකක් අඩු වෙනවා. නැත්තම් පොටි එක ඉක්මනට වේලෙන්න බලනවා. ඒ නිසා අපි මේ බිත්තියට පොස්සක් ආධාරයෙන් වතුර ටිකක් ඉහා ගන්නවා. මෙන්න මේ වගේ බිත්තියට වතුර ටිකක් ඉහා ගන්න හොඳට. තමන් අදින ප්‍රදේශයට වතුර ටිකක් හොඳට ඉහා ගන්න. එතකොට මේ අර තියෙන පෙලක් අයට තියෙන ප්‍රශ්න මේ පොටි බිත්ති වල පුපුරනවා. ඉරි යනවා වගේ. එතකොට අන්න ඒ ප්‍රශ්න වලින් මේ මිදෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බිත්ති වේලිලානේ තියෙන්නේ. එතකොට මේ වගේ වතුර ටිකක් ඇදගෙන බිත්තියට පොටි ඇදින්න පටන් ගන්න. එතකොට එහෙනම් මෙන්න ස්කේපර් එක මෙන්න පොටි යන්නේ. බලමු පොටි කොහොමද බිත්තියට අදින්නේ කියලා. මෙන්න මේ ගාන තියෙන්න ඕන පොටි හැන්ඩල් ගත්තාම හිමීට තමයි වැටෙන්නේ. තේරෙනවද? හිමීට තමයි පල්ලයට බේරෙන්නේ. ඔන්න ඔය ගානට තියෙන්න ඕන පළවෙනි කෝඩ් එක අදිනකොට බිත්තියට. මොකද මෙන්න මේ ගානට තිබ්බාම අර වතුර ගතිය තනියම වීඩියෝ එක කරන හින්දා මම අත්‍යවශ්‍ය කාරණා ටික තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ වැදගත්ම කාරණා සෙට් එක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්නේ. මේ එක අතකින් ෆෝන් එක අල්ලගෙන මේ තමයි වැඩේ කරන්නේ. ඉතින් මේ ඔළුවට ගන්න කියන එක තේරෙනවනේ. ඒ නිසා අපි බිත්තියට කොටි දැන් මම අර පැත්තේ ඇදලා තියෙන්නේ. ඇදගෙන එන ගමන් දැන් පොටි හැන්ද අල්ලන විදිහක් කියලා දෙන්න එපා. එතකොට මම ඔයගොල්ලන්ට පොටි හැන්ද